harimatana.lk හරිමතනින් පටන් ගමු. ඔයාගේ ජීවිතේ හදාගන්න අදත් ඔයා ඇවිල්ලා තියෙන්නේ හරිම තැනට. වැඩි කතා ඕනේ නෑ. දවස් 5කින් කොහොමද ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න කියලා අපි කතා කරමු. ඔයාට තියෙන නරකම පුරුදු 5 ලයිස්තුගත කරන්නකෝ. ඔන්න මම පුරුදු 5ක් ලයිස්තුගත කරන්නම්. ඔයාට මේ වීඩියෝ එකෙන් මේ කියන දේ හරියට තේරෙන්න. එකක් තමයි උදේම නැගිට්ට හැටියෙම තේ එකක් බොන එක. ඒ කියන්නේ පිටි කිරි එකක් බොන එක. ඊළඟට සීනි පිටි අඩංගු වෙන අහිතකර ආහාර ගන්න එක. ෂණික ආහාර වර්ග, නූඩල්ස්, සරලව කිව්වොත් ඇඟට හොඳ නැති දේවල්. ඊළඟ එක තමයි අපි අසභ්‍ය වීඩියෝ නරබලා සොයන් වින්දනය කරන එක. ඊළඟ එක තමයි දවස තිස්සෙම ෆෝන් එක අතට අරගෙන කිසිම තේරුමක් නැතුව නිවුස් ෆීඩ් එකේ පල්ලෙහාට යන එක. ඉන්ස්ටාග්‍රෑම් එකේ පල්ලෙහාට යන එක. අපි ඕකට කියනවා ස්ක්‍රෝල් කරනවා කියලා. ඊළඟ එක තමයි මගේ ශරීර සෞඛ්‍යය හොඳට පවත්වාගෙන යන්න නම් මට දැන් ලොකුවටම අවශ්‍යතාවයක් තියෙනවා ඇඟේ හැඩේ පවත්වාගෙන යන්න, ඒ වගේම ෆිට්නස් හදාගන්න. ඔය මොනවත් නැතුව මගේ මානසිකත්වය හරියට හදාගන්න ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. ඒකට හරියනම තැන තමයි ජිම් එකට යන එක. හරි. ඔන්න මම කාරණා 5ක් මගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ලයිස්තුගත කරා. එතකොට දැන් කරන්න තියෙන්නේ හරි සරල දෙයයි. පළවෙනි දවස ගමුකෝ. අපි දවස් 5ක් ගන්නවා. පළවෙනි දවසේ මම මුලින්ම මේ කාරණා 5න් එකක් කරන්න පටන් ගන්නවා. පළවෙනි දවසේ මම මුලින්ම කරනවා තේ එක බොන එක නවත්තන එක. එතකොට ඒ වෙනුවට මට ලා රස්නේ උණු වතුර එකක් උදේට බොන්න පුළුවන් නම් සෑහෙන හොඳයි. මේ උණු වතුර එකටම පුළුවන් නම් දෙහි භාගයක් හරි එහෙම නැත්නම් ලෙමන් ගෙඩියකින් කාලක් හරි දාන්නකෝ. එතකොට ඒකෙන් ඔයාගේ ඇඟට අලුත් පණක් එනවා. ජීර්ණ ශක්තිය වැඩි වෙනවා. ඒ වගේම තමයි ඔයාට මලබද්ධය වගේ තියෙන ඒ වගේ රෝගී තත්ත්වයන් නැති කරගන්නත් අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි අර තේ එකක් බීපු පැරණි අහිතකර පුරුද්ද වෙනුවට මේක හොඳ රීප්ලේස්මන්ට් එකක් වෙනවා. එතකොට ඔයා පළවෙනි දවසේ කරන්නේ අනිත් මොනවත් නෙවෙයි, අනිත් දේවල් ඔක්කොම කරන්න. හැබැයි තේ එක බොන එක අතහැරලා ඒ වෙනුවට වතුර එකක් බොන්න පටන් ගන්න. දෙවැනි දවසට එන්න. දෙවැනි දවසේදී ඔයා අර කලින් දවසේ කරපු දේ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒ කියන්නේ තේ එක බොන එක අතහැරලා ඒ වෙනුවට වතුර එකක් බොනවා. දෙවැනි දවසේදී ඔයා අර කිව්ව දේවල් වලින් තව එකක් කරන්න පටන් ගන්නවා. ඒ තමයි පිටි, සීනි වගේ දේවල් අමතක කරලා එහෙම නැත්නම් අතෑරලා දාලා ශරීරයට හිතකර කෑම විතරක් ගන්න පටන් ගන්න. ඉතින් මේ කතා කරන්නේ අපි දෙවෙනි දවස ගැන. අපි එමු තුන්වෙනි දවසට. තුන්වෙනි දවසට එනකොට ඔයා අලුත් පුරුදු දෙකක් පුරුදු වෙලා තියෙන්නේ. ඒ තමයි තේ එක බොන්නේ නැතුව ඒ වෙනුවට ඇඟට හොඳ ලා රස්නේ උණු වතුර එකක් බොන එක සහ අහිතකර දේවල් කන්නේ නැතුව ඇඟට හිතකර දේවල් විතරක් කන එක. එතකොට තුන්වෙනි දවසේ ඔන්න ඔයා අසභ්‍ය වීඩියෝ නරඹන එක නවත්තලා ඒ හරහා ස්වයං වින්දනය කරන එක නවත්තනවා. ඉතින් මේකේ ආධිනව මේකේ ප්‍රතිඵල මොනවද කියලා ඔයාට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔයා මේ වෙනකොටත් ඇඩික්ට් වෙලා ඉන්නවා නම් ඒකෙන් ගැලවෙන්න තියෙන හොඳම උපාය මාර්ගයක් තමයි මේක. ඔන්න මම තුන්වෙනි දවසේදී අසභ්‍ය වීඩියෝ නරඹන එක නවත්තනවා. අපි එනවා හතරවෙනි දවසට. හතරවෙනි දවසේදී මම කරන්නේ සමාජ මාධ්‍යයට ගිහිල්ලා කිසිම තේරුමක් නැතුව නිවුස් ෆීඩ් එක දිගේ පල්ලෙහාට යන එක එහෙම නැත්නම් ස්ක්‍රෝල් කරන එක නවත්තනවා. එතකොට හතරවෙනි දවසේ ඉවර වෙනකොට මම දේවල් 4ක් මගේ ජීවිතයට ඇචීව් කරලා ඉවරයි. පස්වෙනි දවසට එනකොට මම මේ හැමදේමත් එක්ක ජිම් එකට යන්න පටන් ගන්නවා. ඔන්න මම ජිම් එකට යන්නේ උදේට තේ එක බොන එක නවත්තලා උදේට ලා රස්නේ වතුර බීදුරුවක් බොන මිනිස්සෙක් විදිහට, ඒ වගේම පිටි, සීනි, තෙල් වගේ අහිතකර දේවල් කන්නේ නැති මිනිස්සෙක් විදිහට, ඒ වගේම අසභ්‍ය වීඩියෝ නරඹන්නේ නැතුව ජීවිතේට යහපත් දේවල් විතරක් නරඹන කෙනෙක් විදිහට, තේරුමක් නැතුව සෝෂල් මීඩියා වල ස්ක්‍රෝල් කරන එක නවත්තපු කෙනෙක් හැටියට, ඒ වගේම පස්වෙනි දවසේ ජිම් එකට ගිහිල්ලා ශරීර ශක්තිය වගේම මානසික ශක්තිය වර්ධනය කරගන්න බලාගෙන ඉන්න කෙනෙක් විදිහට. මේ කාරණා 5ම ඔයාට තනි දවසින් නවත්වන්න බෑ. උත්සාහ කරොත් දවස් 2-3ක් ඉඳලා ඔයා ආයෙම මේ දේවල් පටන් ගන්නවා. හැබැයි මේ කිව්ව ක්‍රමයේ විදිහට ඔයා එක දවසට එක ගානේ අලුත් පුරුදු ඇති කරගන්න, පරණ පුරුදු නැති කරගන්න උත්සාහ කරොත්
ඔයාට හිතාගන්න බැරි විදිහේ විපර්යාසයක් කරන්න පුළුවන්. ඉතින් මේ දේ ඔයා try කරන්න පටන් ගන්න. අද ඉඳන් පටන් ගන්නවා කියලා හිතාගන්න හැමෝම පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න මම අද ඉඳන් මගේ මේ දේවල් ටික නවත්තනවා. ඔයා හෙට නවත්තන්නේ මොනවද? ඔයා අනිද්දා නවත්තන්නේ මොනවද? ඔයා ඊයින් අනිද්දා නවත්තන්නේ මොනවද? ඔයා ජීවිතේට අලුතෙන් ගේන්නේ මොනවද? මේ හැමදේම අපිටත් දැනගන්න පහලින් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් මේ වගේ තවත් වැදගත් වීඩියෝවකින් අපි හරිම තැනින් මුණ ගැහෙමු. ඔයාගේ ජීවිතේ වෙනස් කරන හරිම තැන තමයි මේ. ඔයාට සුබ දවසක්. කොරියන් එක්සෑම් එක ලියන්න බයෙන්ද ඉන්නේ? කොරියන් එක්සෑම් එක ලියන්න බය වුණු කාලේ දැන් ඉවරයි. topics.com කොරියන් එක්සෑම් එක විදිහටම සැකසුණු සිමියුලේට් වෙබ්සයිට් එක තමයි මේ. විභාගයට ගිහිල්ලා නුපුරුදු කම්පියුටර් වලින් වැඩ කරන්න ගිහිල්ලා බොරුවට බය වෙන්නේ නැතුව ගෙදරදම පරිගණකයක් භාවිතයෙන් කොරියන් විභාගයේ එක්ස්පීරියන්ස් එක ඔයාලට ගන්න පුළුවන්. මේකේ ඉන්ටර්ෆේස් එකේ ඉදන්ම ඔයාලා කොරියන් එක්සෑම් එක ලියන සයිට් එකේ විදිහටම තමයි හදලා තියෙන්නේ. ප්‍රශ්න පත්‍ර ලිස්නින් රීඩින් විදිහට කොරියන් එක්සෑම් එකේ විදිහටම කොටස් දෙකකින් සමන්විතයි. ඔයාට ප්‍රශ්න පත්‍රය ලියන්න කාල සීමාවක් හම්බෙනවා විභාගෙදී වගේම. ඔයාගේ ලකුණු ගණනත් ඒ වෙලාවෙම පෙන්නනවා. ලකුණු ගණනය සිද්ධ වෙන්නේ එක්සෑම් එකේ ලකුණු දෙන විදිහටමයි. මේ වෙබ්සයිට් එකෙන් ඔයාලට කොරියන් විභාගෙට එන ප්‍රශ්න මොන වගේද කියලා අවබෝධයක් ගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි අදාළ කාල සීමාව ඇතුළත පිළිතුරු ලිවීමට හුරු වෙන්න පුළුවන් වීම. හැබැයි ඔයාට අනිවාර්යයෙන්ම කම්පියුටර් එකක් නම් තියෙන්න ඕන. කොරියන් විභාගයේ දවසට බය නොවි කොරියන් විභාගයෙන් ඔයාට උපරිම ලකුණකට යන්න හරිම පාර. topics.com